ආයිබෝන් යාළුවනේ හැමෝටම. අද එහෙනම් අපි අලුත් ගේම් එකක් තමයි ගහන්නේ. ඒ තමයි Granny Chapter 2. අද එහෙනම් Grannyත් එක්ක නෙමෙයි ගහන්නේ, Grandpa එක්ක තමයි ගහන්නේ. ඊට කලින්ද අපිට Grandpa එක්ක ගන්න වෙනවා. මේ ට්‍රැක් එක කොහෙද මේකට? හරිද? Granny නේ Grandpa කොහෙද? දැන් Grandpa විදගෙන එනවා. හරිද? දැන් මේකට දාලා වහන්න තමයි තියෙන්නේ. දැන් Grandpa එන්න ඕන. ඔය එන්නේ මං කිව්වේ Grandpa විදගෙන එන්නේ. හරිද? Grandpa කොහොමද? වහිනා. එහෙනම් තමයි මේ සද්ද අඩු. Sorry Grandpa. කරන්න දෙයක් නැහැ. බෝට් කී එකෙන් අපිට කිසි වැඩක් නැහැ. අද මේන් රෝ එකෙන් යන්නේ අපි. මේන් රෝ එකේ යද්දි අපිට මොකද බෝට් කී එක. මේකේ සේෆ්ටි කී එක තියෙන්න ඕන. එතකොට ගැම්ම වැඩක් නැහැ මුකුත් නැහැ. ඒ වින්ච් එක තියෙනවා. මෙන්න වින්ච් එක තමයි වැඩකට ඇති දෙය. මේකෙත් එක දේ බඩු තියෙනවා. හරිද කොල්ලෝ? ඒකේ මුකුත් නැහැ. තාම මුකුත් නැහැ. දැන් තාම මුකුත් නැහැ. හරිද? අපිට දැන් මේකට ගිහින් මේකේ සමහර අකලාට තියෙන්න පුළුවන්. මේ සෙන්සිටිව් වැඩි කරමු. වැඩියක් වැඩි වගේ. තටි අඩු කරමු. ඕකේ. දැන් Grandpa ඒත් දන්නේ නැහැ කොල්ලෝ. හරිද? හිමීට තමයි යන්න වෙන්නේ. හිමීට Grandpa යනවා කියලා. දැන් බලනවා Grandpa යනවාද කියලා උඩට. Grandpa නැහැ. Grandpa කිසිම සද්දයක් නැහැ. Grandpa නැහැ. Grandpa උඩට එන්නේ නැතුව ඇති. හොඳ නැති එකම හොඳ. හෑන්ඩ් වීල් එක අපිට ඕන කරනවා. ගොඩාක් වැඩවලට ඕන වෙනවානේ. මේකේ මොනා කරන්නද? මොකද උනේ එකපාරට? අපිට මේක ඕන නා සිකියුරිටි කී එක. සිකියුරිටි කී එක නැත්නම් මුකුත් බෑන් කරන්න. ඔයගොල්ලෝ ඒක දැනගන්න ඕන. දොරේ හෑන්ඩ් ලොක් එක නම් තියෙනවා. ඕ සේෆ්ටි කී එක එතන තියෙනවා කියන්නේ. කොච්චර හොඳද? මා හිතන්නේ සේෆ්ටි කී එක වැඩක් නැති එකක් තියෙන්නේ. ඕ එන්නේ Grandpa කොල්ලා. ඉක්මනට ගිහින් හැංගිලා බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. එනවා Grandpa ඉන්නවා මෙතනම බලාගෙන ඉන්න. ඕගලන්ට පේන්නේ නැද්ද? Grandpa ඉක්මනට යන්නකො මට වෙලා ගියා අප්පා. එනවා Grandpa එනවා සද්ද නැතුව ඉන්න ඕන. ඉක්මනට යන්නකො Grandpa සපත්තු දාලා ඔයා මේ එන්න පොඩි එකෙක් වගේ යන්නේ. ටික වැඩි කරමු සද්ද ඇහෙන්නේ. Grandpa යනවා. ඉතින් Grandpa යන්න තමයි ඕන. ඒක තමයි වෙන්න ඕන මට. ඉක්මනට මේක දොර අරගන්නත් ඕනනේ. ඕනෝද ප්‍රශ්නේ. හරිද? මේක දැන් දොර අරිද්ද Grandpa කාර්යය විදගෙන. Grandpa කාර්යය දන්නවා. ඉතින් Grandpa කාර්යයට තරහා ගියත් වැඩේ හරිද? මොකද කොහෙන්ද යන්නේ මේක? Grandpa ඔයා කොහෙද? Grandpa තමයි ආතල් එකේ ඉන්නේ. හරිද Grandpa? දන්නවනේ Grandpaගේ හැටි. බලන්න Grandpa නික එනවා වගේ එක්ක. නෑ Grandpa නෙවෙයි වෙන්නේ. CCTV ගහලා තියෙන්නේ Grandpa. ඕ දැක්ක නේද? මං දැක්කේ නෑ Grandpa. වෙයි Grandpa වෙයි. ඕ දැක්කනේ Grandpa දොරවල් අහලා යන්නේ. CCTV වලින් බලයි දැන් බලනවා. හරිද? බලන්න මේක CCTV තියනවාද කියලා.
ග්‍රෑන්පා කාරයා හැන පිස්සෙක් නෙමෙයි ඈ. ඉතින් මොලයක් තියෙනවා ග්‍රෑන්පා කාරයාට. ස්පාක් ප්ලග් මං කිව්වේ ග්‍රෑන්ට හොඳ මොලයක් තියෙනවා. දැන් ග්‍රෑන්පා කාරයායි දුවගෙන. කිසිම වැඩක් නැහැ. මං කිව්වේ ග්‍රෑන්පා එනවා කියලා. නොඑන්න අපේ ග්‍රෑන්පා. ඔව් නෝ මෙතනින්මයි එන්නේ හරිද ඉතින්. මොකද ග්‍රෑන්පා එන්නේ හිමීට එන්නේ. වෙලා යනවා අප්පා මට. ග්‍රෑන්පා ලේසි දෙන්නලින් තමයි යන්නේ. ඒ ග්‍රෑන්පා මන්ට යන්නකෝ මට වෙලා ගියා. යන්න ග්‍රෑන්පාට මැජික් බලයක් තියෙනවා. මට වෙලා ගිහිල්ලා තියෙන්නේ ඉක්මනට යන්නකෝ අද නොදී. යනකම් මට බලන් ඉන්න ගියොත් එපා වෙනවා. එයා ගියානේ කමන්නේ. අනේ ගා හොඳ. දැන් ග්‍රෑන්පායි හරිද? ග්‍රෑන්පා නෑනේ. Oh, that's a very පුදුම දෙයක්. Hello, Grandpa. කොහෙද මේක? කොහෙ ගියා හොඳයි? දැන් අපිට කොහොම හරි මේ හොයාගන්න ඕන පොඩි දෙයක් හොයාගන්න තියෙනවා. මේක තමයි මට හොයාගන්න ඕනලා තියෙන්නේ. දැන් අපිට ග්‍රෑන්පා ගෙන්න ගන්න වෙනවා. හරිද? ග්‍රෑන්පා එන්න ඉක්මනට වෙලා ගියා මට. දැන් කොහේ හරි ඉඳලා ග්‍රෑන්පා එනවා දුවගෙන. සද්ද ඇහුන ගමන් එනවා ග්‍රෑන්පා. ඊට පස්සේ ග්‍රෑන්පා කීයේ කරගත්තා උඩ තට්ටුවට ගියා. ඒකේ තියෙන දේවල් ටික දෙගොතුනක් ගත්තා. ග්‍රෑන්පා නෑ තව. ඉක්මනට එන්න මට වෙලා ගියා ග්‍රෑන්පා. කොහෙද මේක? අනේ ඉක්මනට එනවකෝ. මුණ මැසේජ් කරන පිස්සා. කමන්න එන්න නැති වෙන එක තමයි හොඳ. එන්නේ නෑ. ඉක්මන් කරන්න මේ කාරින්න වෙයි. ග්‍රෑන්පා එන්නේ බෑනේ. හොඳ එලාට ගියේ. මේ ග්‍රෑන්පාට මල වදේ වුණාට මට දැන් තරහා ගිහිල්ලා තියෙන්නේ. මට මුකුත් කරගන්න නෑ මේ ග්‍රෑන්පාත් එක්ක. ග්‍රෑන්පා ඉක්මන් කරන්න වෙලා ගියා මට. ග්‍රෑන්පා එන්න නැතුව බෑ මට බය වෙයි. ග්‍රෑන්පා ඇවිල්ලා ගහුවොත් එන්නේ ඉවරයි. කොහොමද ග්‍රෑන්පා නිදිද? නිදියේදී sorry my friend. අඩි මට මේක ඕන කරලා තියෙන්නේ.
ඩ්‍රොප් කරලා ඉක්මනට යන්න කියලා මට වෙලා ගියා. අපරාධෙන් අතරින්ම යන්න තිබ්බ ඉක්මනට. ඉක්මනට යන්න තිබ්බේ. දැන් මේක මෙහෙම දැම්මා. දැන් මට ඕන කරන්නේ කී එක. කී එක ගෙනාවෙන් පස්සේ වැඩක් නැහැ. කී එකෙන් දැන් කී එකෙන් තියන්නේ සිකියුරිටි කී එකට යන්න විතරයි. දැන් කොහොම හරි මේක ගන්න ඕන. මේක ඕනා නැතුව බෑ. දැන් මීටර් මේ මෙතන එතරම් එක බඩු බාහිර ආදී තියෙන්න පුළුවන්. එතන මොකුත් නැහැ. දාලා නැහැනේ එහෙනම්. උඩට යන්න උඩට ගිහින් පොඩි බඩු වගේක් තියෙනවා. ඇදලා මොන හරි තියනවාද කියලා. මොකුත් නැහැ. කෝබර් එකවත් තිබ්බනම් ගොඩ තමයි. වැඩක් නැහැ. කිසි වැඩක් නැහැ. ඉක්මනට අරු වෙන්න කලින් බය ගන්නකො. ග්‍රෑන්ඩ්පා කාර්යය ආපු ගමන් ඉතින් වැඩේ ඉවරයි. ග්‍රෑන්ඩ්පා වල වදේ දන්නවද ඉතින්? දැන් මෙන්නේ නැහැ නේ ග්‍රෑන්ඩ්පා. ඒක මොකුත් නැහැ. ඉක්මනට නැගලා දරුගේ දොරටුවට යන්න ඕන. මොකද යකෝ ඒ වුණා. ග්‍රෑන්ඩ්පා ගැහුවද මට? අයියෝ. දෙවෙනි දවසටත් ආවා. මොකද මේ ඉනිමගක් වැඩිලා?